අයිබෝන් ලැබුවා වූ 2026 වසර ඔබේ සිතුම් පැතුම් ඉටුවෙන මානසික සුවය ලැබෙන සුබම සුබ නව වසරක් වේවා කියන ප්‍රාර්ථනයත් එක්ක ස්මාර්ට් ලේඩි කතා බහ මේ විදිහට ආරම්භ කරන්නයි සූදානම් වෙන්නේ. ඉතින් අද දවසේදීත් ඔබේ ගැටලු ප්‍රශ්න හැමදේම විසඳලා දෙන්න අපිත් එක්ක බොහොම ආදරයෙන් එකතු වෙනවා මනෝවිද්‍යාඥ සමිතා අතුල්දොරාරච්චි මහත්මිය. ඔබතුමියටත් මේ 2026 වසර කිරියෙන් පැරියෙන් ඉදිරියට සුබම සුබ නව වසරක් වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා. හොඳයි, අද පළවෙනි ප්‍රශ්නය මේ අලුත් අවුරුද්දේ අවුරුදු 23ක ගෑනු ළමයෙක් තමයි අපිට යොමු කරලා තියෙන්නේ. මං A levels කාලේදී අම්මයි තාත්තයි සෙපරේට් වෙලා තාත්තා ගෙදරින් ගියා මැඩම්. දැන් අපි හුඟක් ශක්තිමත් හැම පැත්තෙම. මගේ අම්මා තමයි පවුලේ සියලුම වැඩවලට මූලික වුණේ ඉස්සර ඉඳන්ම. ඒ හුරුව මටත් තියෙනවා. මං ශරීරයෙන් පුංචි කෙලිලොල් කෙනෙක්. කතා කරද්දී උනත් සෑහෙන ෆෙමිනින් කියලා සඳහන් කරලා තියෙනවා. හැබැයි තනි වෙලා මොකක් හරි ප්‍රශ්නයක් එද්දී වරහන් ඇතුලේ සෑහෙන ප්‍රශ්න එනවා කියලාත් සඳහන් කරනවා. මගේ ලීඩින් එනර්ජි එක සෑහෙන ස්ට්‍රෝං මැඩම් කියලා සඳහන් කරනවා. මගේ ප්‍රශ්න මට හරි ඉක්මනට තනියම විසඳ ගන්න පුළුවන්. වෙලාවකට මට හිතෙනවා එක too much ද කියලාත්. ඒත් මං තරම් මගේ වටේ ඉන්න කාටවත් මගේ ප්‍රශ්නකට කිසිම තීරණයක් ගන්න බෑ කියලා අනන්තවත් අත්දැකීම් වලින් මට හිතිලා තියෙනවා. ඒත් මං ගන්න තීරණ මහ පිරිමි ගන්න තරම් පරිණත වැඩි කියලාත් මට සමහර වෙලාවට හිතෙනවා මැඩම්. මට බොයිෆ්‍රෙන්ඩ් කෙනෙක් ඉඳලා නැහැ. නමුත් පිරිමි අය මට ආකර්ෂණයක් තියෙනවා. මට අප්‍රෝච් කරපු අය මට සෙට් උනේ නැති නිසා මං හොඳ ක්ලැරිටි එකකින් ඒ තිබුණු යාළුකම් සම්පූර්ණයෙන්ම නතර කරා. මං ඉන්නේ සාමාන්‍ය රජයේ විශ්වවිද්‍යාලයක විද්‍යාපීඨයේ 3 වෙනි වසරේ. සමස්තයක් විදිහට මේකේ කොල්ලොනන් ටිකක් අඩුයි මැඩම්. මගේ වටපිටාවෙත් ස්ට්‍රෝං මැස්කියුලින් ෆිගර්ස් නැහැ කියලා සඳහන් කරලා තියෙනවා. මම සමහර තැන්වල අහලා තියෙනවා රිලේෂන්ෂිප් එකක බොයිටම ලීඩර් වෙලා ඉන්න දෙන්න. එතකොට එයාව සිකියර් කරගන්න පුළුවන් වගේ කතා. ඒත් පිරිමි තීරණයක් ගත්තී සෑහෙන්න හිතනවානේ මැඩම්. ඒ වෙනකොට ගෑනු අපි තීරණ අරන් විසඳලත් ඉවරයි. මම මේ කියන්නේ මම මගේ තාත්තගෙන් හා මගේ බැච් එකේ ඉන්න පිරිමි ළමයින්ගෙන් හම්බෙච්ච අත්දැකීම් එක්ක. එයාලා තීරණ ගද්දි පරක්කු වෙද්දී මට බලන් ඉන්න බෑ. ඉතින් මම තීරණ ගන්නවා. මං ඒවා ඉනිෂියේට් කරන එකත් කරනවා. මම ප්‍රශ්නේ සම්පූර්ණයෙන්ම විසඳනවා. මම මැස්කියුලින් ෆිගර් එක වෙනවා. එයාලා මට කරන්න දීලා එහාට වෙනවා. එයාලා වුණත් හිතනවා කෙල්ලෝ ටික බලා ගන්නවනේ කියලා. එයාලට පුළුවන් ලේසි දෙයක්වත් එතකොට එයාලා කරන්නේ නැතුව බබාලා වගේ ඉන්නවා. අපේ තාත්තා අනිත් මිනිස්සුන්ට නම් හොඳට වගකීම් සහගතව වැඩ කරනවා මැඩම්. මේ ගැන කල්පනා කරලා මට ප්‍රශ්න කිහිපයක් ඇති වෙලා තියෙනවා කියලා ඔන්න ඔබතුමීට ප්‍රශ්න 4ක් යොමු කරලා තියෙනවා. මගේ මැස්කියුලින් එනර්ජි එක හිතලා මම අඩු කරගන්න ඕනේ මට්ටමකද ඉන්නේ කියලා අය විමසනවා. මම මෙච්චර කන්ෆියුස් වෙලා තියෙන්නේ මගේ වටේ පිරිමින්ගේ මේජර් කැරක්ටර් ඉෂුව එකක් හින්දාද මේ වගේද හැම මැජොරිටි එක මේ වගේද කියලා ප්‍රශ්න කරලා තියෙනවා පිරිමි. නැත්නම් හොඳ පිරිමි ඉන්නවද දැන් සමාජය කියලා අහනවා. ගෑනු අයට යාළගේ ෆෙමිනින් එනර්ජි එක රෙස්ට් කරන්න දෙන පිරිමි ඉන්නවද කියලා ඔබතුමියගෙන් අහනවා. මට හරි පිරිමි ගැන අවබෝධයක් ගන්න, ඒ වගේ සමාජයක් හොයාගන්න හරි ඒ ගැන පැහැදිලි කරපු පොත් තියනවද කියලාත් ඔබතුමියගේ ගොන්න විමසලා තියෙනවා. මේ කන්ෆියුෂන් එකෙන් මිදෙන්න මට පුළුවන් වේද මැඩම්? මට කිසිම හොඳ පිරිමි ආශ්‍රයක් නැති නිසා සහ ඉදිරියේදී එන්න ඉඩකුත් අඩු නිසා මට මේ සම්බන්ධයෙන් ක්ලැරිටි එකක් ඇති කරගන්න ඕනේ. ලංකාවේ ප්‍රැක්ටිකල් උත්තර දෙන එකම මනෝවිද්‍යාඥවරිය මට හම්බුනේ ඔබතුමිය විතරයි. අනේ ඉතින් මගේ ප්‍රශ්නයට විසඳුමක් දෙන්න ඔබතුමියට ඔබතුමියගේ සේවයට බෙහෙවින්ම ස්තුතියි කියලා ඔන්න අය සඳහන් කරනවා. මම අලුත් අවුරුද්දේ අපිට මේ අමුතුම ප්‍රශ්නයකට තමයි උත්තර දෙන්නේ. මේක ඇත්තටම දිග උත්තරයක් වෙනවා. මොකද මේකට සරල උත්තරයක් නැහැ. එකක් මෙතන කාරණා කීපයක් එයා කතා කරනවා. එකක් තමයි එයාට එයාව තමන්ව තේරුම් ගත්ත විදිහ හා තමන් හැටියට පවතිද්දී සමාජයත් එක්ක ඇති වෙන ගැටුම සහ ඊට පස්සේ පිරිමි කියලා කියන්නේ කවුද කියලා කියන එක. හරි. එතකොට පිරිමි කියලා කියන්නේ කවුද කියලා අපිට සාමාන්‍යයෙන් ඇත්ත පිරිමියයි අපි අයිඩියොලොජිකලි අපි නම් පිරිමිය කියනවහම මෙහෙම ඉන්න ඕනේ කියලා හදපු හිතලුකුත් නෙවෙයි හසිනේ ඒක අපි හදාගත්තු සමාජයේ ගැහණිය කියන්නේ මෙයා පිරිමිය මෙයා කියලා හදාගත්තු ප්‍රතිරූප තියෙනවා. ඒතර එහෙ කෙනයි ඇත්ත පිරිමිය අතර ලොකු ගැටුමක් පරතරයක් තියෙනවා. ඇත්ත පිරිමියා එහෙම නැහැ. එතකොට අපි හිතමුකෝ පිරිමියා කියලා අපි හදපු මොඩල් එකක් තියෙනවා ඔළුවේ. ඒ මොඩල් එක
එක්ක වෙන්න එකනේ අපි හිතමු 100% පිරිමියා වෙන්න එතන නම් එතකොට එක එක තැන්වල පිරිමියා කියන්නේ ගෑනු මෙතෙන්ට දැම්මොත් අපි එක පැත්තකට දාලා පිරිමින් මෙතෙන්ට දැම්මොත් ඒ එක එක ලක්ෂණ වල තමන් පිරිමින් හැටියට පවතින තමන්ගේ චරිත ලක්ෂණ ගොඩනගා ගන්නවා. ඒකට අපිට මේයි කියන්න ප්‍රායෝගිකව පිරිමියෙක් නැහැ. හැබැයි සාමාන්‍යයෙන් රටවල කියන්නේ සාමාන්‍ය දියුණු රටවල ඒ ප්‍රතිරූපය හදනවා ඇත්තටම. පිරිමියා කියන්නේ කවුද කියලා කියන්නේ අර පේට්‍රියාකිකල් සොසයිටි එකේ පිරිමියා කියලා මොකද්ද පිරිමියෙක්ගෙන් බලාපොරොත්තු වෙන්නේ කියලා මීඩියා වලින් හදනවා. හසන ඒ කියන්නේ ෆිල්ම් එකක් ගත්තත් කවුද ගත්තත් ඒ තාත්තා කියලා කියන කෙනා කොහොමද පිරිමියා කොහොමද කියන්නේ කොටින්ම දැන් කියනවා ඉස්සර තියෙන අර කෝට් එකේ ලේන්සුව දැන් ගෑනු කෙනෙක් අඬනකොට දෙන්න. තමයි. ඒතර ඒක හදලා තියෙනවා. මෙහෙම තමයි හදන්නේ. ඒතර ගෑනු කෙනෙකුට කොහොමද සලකන්නේ? පිරිමියෙක් පුටුව ඇදලා දෙනවා ආරින. ඒතර ඒ වගේ පේට්‍රියාකල් සොසයිටි එකේ පිරිමියෙක් වුණාම මෙන්න මෙහෙමයි ඉන්නේ කියලා හදලා තිබුණා. ඒක ඒ හදපු එක ඇතුලෙන් තමයි අර ඔය කියන ප්‍රතිරූපය. අපේ ඔළුව ඇතුලේ තියෙන පිරිමි ප්‍රතිරූපය හැදුනේ. හැබැයි අපේ ලංකාව වගේ රටවල දැන් තාත්තා බලපානෝනේ පිරිමි ප්‍රතිරූපය හැදෙන පුතාට. ඒතකොට දැන් අපේ වගේ රටවල අම්මලා තමයි පුතාලව හදන්නේ. කියන්නේ තාත්තා කියලා කෙනෙක් කෙනා ඒ පවුල ඇතුලේ පුතා හදනවා කියලා කියන එක. ඒ කියන්නේ පිරිමියා හදනවා කියලා කියන කාර්යභාරයෙන් අයත් වෙච්ච හින්දා අම්මලා දන්න විදිහට තමයි තනියෙන් හදන්නේ. මොකද අර මීඩියා වලින් කොයි වෙලේවත් දෙන්නේ නැහැ. මීඩියා වලින් හරි ඒ කතාව ඇතුලේ දැන් අපි තුමු අපේ ටෙලිග්‍රාම ඇතුලේ අපේ චිත්‍රපටය ඇතුලේ ඒ පිරිමියාව හදන්නේ නැහැ. කොහොමද ගෑණියෙකුට ආදරය කරන්නේ? ගෑණියෙකුට අපි හිතමුකෝ අප්‍රෝච් කරන්නේ. ගෑණියෙකු සෙඩියුස් කරන්නේ. අපි හිතමු වසංගයට ගන්න කොහොමද? ඒකවත් දන්නේ නැහැ දැන්. හරි ඒතර ඒක හදන්නේ නැහැ. ඒතර ඉස්සර අඩුම තරමේ අපේ කාලේ තරුණ කාලේ වැඩිහිටි අයියලා තරුණ කියන්නේ මල්ලිලාට කියලා දුන්නා මෙහෙමයි ගැහණියෙකුට අප්‍රෝච් කරන්නේ. මෙහෙමයි කියන්නේ ආදර්ශයක් ගන්න. ඒ කියන්නේ අපිට අවිධිමත් එහෙම ගිය දැනුමක් තිබුණා. දැන් එහෙම නැහැ. දැන් අම්මලාම තමයි ගැහණුම්ම තමයි පිරිමියා කියලා කියන කෙනාව හදන්නේ. එතකොට ගැහණුම් හදන පිරිමියා තමන්ව දාලා යන්නේ නැති කෙනා. කියලා අම්මව දාලා යන්නේ නැති පිරිමියා. මොකද අම්මට තියෙන ප්‍රශ්නේ හැමතිස්සෙම තාත්තා ගණන් ගත්තේ නැහැ, ගන්නෑ. මේ වගේ ආර්ථිකයත් එක්ක පදනම් වෙච්ච මේ ජීවිත රටාව ඇතුලේ ඒගොල්ලෝ ආර්ථිකයත් එක්ක දුවද්දී අම්මා වැඩටිහිකුත් එක්ක අර ආදරය රැකවරණය තාත්තගෙන් හම්බෙන්නේ නැහැ. මහත්තයාගෙන් හම්බෙන්නේ නැතන පුතාව හදා ගන්නවා දාලා යන්නේ. ඒතර මෙහෙම පුත්තු තමයි දැන් ගැහණු ළමයින්ට බොයිෆ්‍රෙන්ඩ්ස් හැටියට හොයාගන්න ඉන්නේ. ඔය ඔතන ඔය ලොකු ගැටුමක් ඇත්තටම නිර්මාණය කරලා තියෙනවා. ඉතින් මේක ලොකු ඩිස්කෂන් එකක් මම හිතන්නේ වෙනම කතාවක් වෙනම ඩිස්කෂන් එකක්. අපිට වැඩසටහන් සමහරවිට මේ ගැනම කතා කරන්න පුළුවන් එකක්. ඒ කියන්නේ ඒක කොච්චර වැදගත්ද කියලා අපි තේරුම් ගන්න නැහැ. කියන්නේ පිරිමියා ඉන්න ඕනේ තමයි මේ තරුණිය කියනවා වගේ පිරිමියා ඉන්න ඕනේ ගැහණිය එන්න. තේරුණාද? නැත්තම් ගැහණිය පිරිමියා වෙනවා. ඒක ගැහණිය පිරිමියා හම්බුනහම මේ සමාජයේ පවතින විදිහක් තියෙනවානේ. ඒ පවතින විදිහ ඛණ්ඩනය වෙනවා. ඒතර ඒක ඉතින් ලස්සනයි සුන්දරතාවය ගිහිල්ලා හරිම අසහනකාරී සම්බන්ධතාවය ගොඩ නැගෙනවා. අර බං හැමතිස්සෙම කියන්නේ ෆ්‍රේම් එක කියන්නේ පිරිමියා, චිත්‍රය කියන්නේ ගැහණිය. ඒතකොට ෆ්‍රේම් එක ගහපු විදිහට තමයි පිරිමියා චිත්‍රය හැදෙන්නේ. ඒතර ෆ්‍රේම් එක ගහන දන්නේ නැත්නම් කියන්නේ ක්‍රිකට් විදිහකට ඇදකට ගහුවොත් එහෙම ඒතකොට චිත්‍රය ඇදයි. ඉතින් ඔය ප්‍රශ්නේ මම හිතන්නේ බොහෝ විට තරුණියන්ට ලෝකෙම තියෙන ප්‍රශ්නයක් එක විදිහකට. මොකද පිරිමි ළමයි පරිණත වෙලා නැහැ. දැන් ගැහණුන්ට වෙලා තියෙන ගැහණු කොහොමද කියන්නේ ඇත්තටම ගෙදර බබාලා වගේ හැදුනත් ගැහණු ළමයි අර එයාට මම කියන වගේ බයොලොජිකල් බොඩි එකක් තියෙනවානේ. බයොලොජිකල් බොඩි එක පිරිමින්ටත් තියෙනවා. නමුත් මේ ඔසප් වීමත් එක්ක මේ පීරිස් හැදෙන එකත් එක්ක එයා මාසයක සැරයක් ස්වභාවික ගැහණිය වෙන ඉඳ අඩුමතර ඒ පරිණත භාවය තියෙනවා. ඒතර ගැහණු තරම් වේගෙන් පිරිමින් පරිණත වෙන්නේ නැහැ. ඒතර ඒගොල්ලන්ව ගෙදර වගකීමනුත් ඈත් කරලා හදන්නේ. ඒතකොට ඒගොල්ලෝ ප්‍රිවිලේජ් පිරිමි වෙන හින්දා සමානින් කියන්නේ ප්‍රිවිලේජ් විදිහට හැදෙනවා. හැදිලා තමන් වැදගත් මම මාර කෙනෙක් මට හැමෝම ආදරය කරන්න ඕනේ කියලා සෙල්ෆ් සෙන්ටර්ඩ් වෙලා. කියන්නේ තමන් කේන්ද්‍ර කරගෙන හැදෙන මිනිස්සු ටිකක් හැදෙනවා. කියන්නේ ඕක තමයි ඔය තියෙන ගැටුම. ඉතින් මේ තරුණිය එක විදිහකට යා දකින්නේ ශක්තිමත් අම්මා කෙනෙක්. ඒතර ශක්තිමත් අම්මා කෙනෙක් හැටියට කියන්නේ තනියෙන් ඉන්ඩිපෙන්ඩන්ට් තමන්ගේ වැඩ ටික ඉස්සන ගන්න පුළුවන් තරුණියක් බවට එයාපත් වෙනවා. ඒතර එයාව දරන්න පුරුවන් පිරිමියෙක් නැති වෙනවා. ඒතර ඇත්තටම අපිට මැස්කියුලිනිටි එකද එන්නේ. දැන් අතම මැස්කියුලින් එනර්ජි එකද එන්නේ. එහෙම නැත්නම් අපි ගැහණිය කියලා කියන කෙනා ගැනත් දාලා තියෙන්නේ ආයි ගැහණියගෙන් තියෙන ප්‍රතිරූපේ තියෙනවානේ. නිකන් අසරණ අහිංසක මුකුත් බැරි කෙනෙක් කියලා වගේ තමයි තියෙන්නේ. එහෙම කෙනෙක් නෙමෙයි ගැහණිය. බොළඳ. එහෙම කෙනෙක් නෙමෙයි ගැහණිය කියලා කියන්නේ. ගැහණිය කියලා කියන්නේ දැන් ඉතින් පරණ ගැහණු බය නැහැ නේ. පිරිමින්ට බය නැහැ ඒගොල්ලෝ.
ඒ කියන්නේ මව්කම හරි ශක්තිමත්. ඔව් ශක්තිමත්. ඒ මව්කම ඒ ආදරය ඒ ඇතුලේ තමයි යට තියෙන ශක්තිය. ඒතර පිරිමින්ගේ ශක්තිය තියෙන්නේ ශරීර ශක්තිය සහ මේ අපි හිතමුකෝ මේ කියන්නේ මේ භාෂාව හරියට පරිහරණය මොකද තර්කණය ඒව ඇතුලේ එන ශක්තිය නා ගැහණියට තියෙන්නේ දරා ගැනීම ආදරය බෙදා හදා ගන්න ඇතුලේ ආපු ශක්තියක් යාට තියෙනවා. ඒක වෙන ශක්තියක්. ඒක මැස්කියුලන් නෙමෙයි ඇත්තට. ඒක හැබැයි කෙනෙකුට එයාගේ ආත්ම විශ්වාසය ආත්ම ශක්තිය ඇතුලේ කෙනෙකුට දැනෙන්න පුළුවන් මෙයා නියම් පිරිමියෙක් වගේ ඉස්සරහට කියලා නෑ. ඒක මට අනුව ඒකත් ෆෙමිනින් එනර්ජි එකක්. හරි එතකොට දැන් අපිට මෙතන උදාහරණ නැති හින්දා ඇය ගැන දෙන රචනය අනුව අපිට හරියටම කියන්න බෑ. නමුත් පිරිමි ළමයෙක්ව හොයාගන්න එකේ චැලෙන්ජ් එකක් තියෙනවා. ඒ කියන්නේ පිරිමියෙක්ව හොයාගන්නවා කියන එකේ චැලෙන්ජ් එකක් තියෙනවා. ඒ කියන්නේ අපි හිතමුකෝ ගැහණු ළමයෙකුට ලස්සනට ඒ ගැහණු ළමයාත් එක්ක ඊගෝ එක පටලව ගන්න නැතුව එයා ළඟට ඇවිල්ලා ලස්සනට කතා කරලා ඇප්‍රෝච් කරලා ඒ කියන්නේ මොකද කියන්නේ ඒ ලස්සන උත්කර්ෂය ඒ සම්බන්ධ උත්කර්ෂය නංවන්න පුළුවන් පිරිමි වෙනු නැතු වෙලා ඉන්සෙකියුරිටි කියන්නේ බයයි දාලයයිද කියලා බයයි දැන් ඒක කන්ට්‍රෝල් කරනවා අඳින හැටි කතා කරන්න ඕන කාර්යයකට කතා කරනවා එහෙම නැත්නම් අනවශ්‍ය ලෙස ඉඩ දෙනවා ඔබ සීමාව දන්නේ නැහැ ඉතින් ඔය වගේ හුම් පටලෙලි කට්ටිය තමයි ඉන්නේ ඉතින් මේ ප්‍රශ්නෙට උත්තරේ ඉතින් මම දන්නේ ලංකාවෙන් එහෙම හොයාගන්න අහම්බෙන් ඇති කියන්නේ ඔය වගේ පසුබිම් දෙමව්පියන්ගේ පසුබිම් බලපානවනේ. එතකොට අහම්බෙන් ඇති. නමුත් අපිට මෙහෙම ජෙනරලි මෙහෙම ළමයි නැති තරම් නැති වේගෙන යනවා. ඉතින් මෙයාට මම හිතන්නේ මැජොරිටි එක සම්බන්ධයෙන් අහපු ප්‍රශ්නෙට එතකොට ඉතින් එතන උත්තරයක් ගැප් වෙලා තියෙනවා. ඔව්. මැජොරිටි එක එහෙම අඩුයි ඇත්තටම. මොකද දැන් තාත්තලා මැදිහත් වෙන්නම ඕනේ. පිරිමි ළමයි හදන්න. තාත්තලාට මැදිහත් වෙන්න බෑ රජයට. ඒ කියන්නේ අපි හිතමුකෝ අපි හදන රටේ අනාගත පිරිමියා ගැහණිය හදන්න රජයට වැඩ පිළිවෙලක් තියෙන්න ඕනේ. ඒක ඇවිල්ලා කැම්පේන් එකක් මම කියන්නේ. සම්පූර්ණ කැම්පේන් එකක් කවුද පිරිමියා කවුද ගැහණිය කියලා කියන එක හැදුවේ නැත්නම් මේක දන්න විදිහට තනියෙන් ඉස්ද ගන්න ගිහිල්ලා වෙන තත්ත්වයක්. නෑ ප්‍රශ්න කරලා තියෙනවා එයාගේ මැස්කියුලන් එනර්ජි එක අඩු කරගන්න ඕනද කියලා මේ හිතලා අඩු කරන්න මට කියන්න බෑ. එයා කියනවා එයා ෆෙමිනින් කියලා. ඔව් මුලින් සඳහන් කරලා තියෙනවා. ඒතර ෆෙමිනින් කෙනෙකුට මැස්කියුලන් එනර්ජි එකක් එනවා කියලා කියන එක මට හිතන්න බෑ. මම ඒකමයි කියලා කියන්නේ. අර ආත්ම ශක්තියක් ආත්ම විශ්වාසයක් තියෙනකොට එයා ඒක ඩිප්ලොමැටිකලි හැන්ඩල් කරන්න දන්නවා නම් ඒ කියන්නේ ඒක ෆෙමිනින් එනර්ජි එකක් තමයි. يعني ඩිප්ලොමැටිකලි හැන්ඩල් කරන්න ඕනේ. ඒ කියන්නේ අර බොරු වීරයෙක් කියලා චණ්ඩියෙක් වෙනවා වගේ නෙවෙයි ලස්සනට පසුබහින්න වලට පසුබහැලා කතා කරනලට කතා කරලා ඒක ඩිප්ලොමැටිකලි හැන්ඩල් කරන්න පුළුවන් නම් මම කියන්නේ ඒක අඩු කරගන්න අවශ්‍ය නැහැ. ඒතෙන් දැන් එයා ඔය වගේ දෙයකට නම් එයාගේ පර්සනැලිටි එක බලන්න ඕනේ හසෙනි. බලන්න නැතුව එයා කියන දේෙන් අපිට කියන්න බෑ. උත්තරයක් හම්බුණාද දන්නේ නැහැ. මං හිතන්නේ ඇයට දැන් මේ තිබුණු ව්‍යාකූල තත්ත්වය විසඳ ගන්න ඇයට හැකියාවක් ලැබෙන්නේ. ඒ වගේම තමයි මේ ඇය අහලා තියෙනවා මේ ඇත්තටම මේ ගෑනු අය ගැන මේ පිරිමි අය ගැන හරි අවබෝධයක් ලබා ගන්නට පුළුවන්. ඔබතුමිය සෑහෙන ෆිල්ම්ස් එකම බලනවනේ ඇත්තටම. ඇයට මං හිතන්නේ පොත් කියවනවා කියන එකට වැඩිය දැන් පොඩ්ඩක් ෆිල්ම්ස් බලනවා කියලා කියන එක. ඒ අපිට උදාහරණයක් දෙන්න පුළුවන්. මම උදාහරණයක් කියලා කියන්නේ මෙහෙම දෙයක් තියෙනවා හසිට මම දැන් ඔය අපේ කොරියන් ඩ්‍රාමා බලනවනේ කට්ටිය. ලංකාවේ කාන්තාව හරි ලංකාවේ ලෝකෙම පොඩි ට්‍රෙන්ඩ් එකක් තියෙනවා මේ කොරියන් පිරිමි කොරියන් ඩ්‍රාමා වල එන පිරිමියා ගැන. ඉතින් මමත් දැන් බලන්න ගත්තා මේ මොකද ඇයි මෙච්චර කැමති කියලා. එතකොට අර ඒ පිරිමියාව හදන කියන්නේ soft strong පිරිමියා කියලා කෙනෙක් හදලා තියෙනවා. ඒ කියන්නේ යාගේ ඇඟ පවා ලස්සනයි. ඒ කියන්නේ ඒක ලස්සන අර මොනරු ලස්සනයි කියලා කියන්නේ. ඒතකොට ඒක ඇත්තට මේ කතාවල ගැහණුන්ට වඩා පිරිමි ලස්සනයි. හැබැයි strong. හැබැයි ඒගොල්ලෝ ආරක්ෂා කරනවා. ඒගොල්ලෝ ප්‍රොවයිඩ් කරනවා ආරක්ෂා කරනවා කියන කැලේ ඒගොල්ලෝ ඉන්ක්ලූඩ් කරලා. ඒ කතාව ඇතුළේ ඉන්නට. ඒතර ඒ වගේම ඒගොල්ලෝ සෙඩියුස් ගැහණියව සෙඩියුස් කරන්න දන්නවා. කියන්නේ බොහොම අනුර්ගාගිකයි. ඒගොල්ලෝ මේ වසඟයට ගන්න දන්නවා ගැහණියව. ඒ අවශ්‍ය විදිහට ටච් එක දෙන්න ගන්න. එතකොට ඒගොල්ලෝ එහෙම ගිහිල්ලා අර දැන් ගැහණුවාස ආදරේ විඳින ආදරයත් එක්ක සෙක්ස් වෙනවා. එතකොට ඒගොල්ලෝ ආදරය කරන දේ නවත්තනවා. يعني කිස් එකෙන් එහාට යන්න යවන හරි අඩුයි කියන්නේ. ඒක තියෙන ඒ ට්‍රෙන්ඩ් එක එතනින් නවත්තනවා. ඒ කියන්නේ කර මෙහෙම ඇවිල්ලා පීක් එකට ගෙනල්ලා එතනින් නවත්තනවා. ඒතර ඒගොල්ලෝ හදනවා. ඒ කියන්නේ එහෙම පිරිමියෙක්ව හදලා තියෙනවා. එතකොට මේ පිරිමියාට මාකට් එක ඇදීගෙන යනවා ඉස්සරහට. ඉතින් දැන් ඒකයි අපිට කියන්නේ පොත් තියෙනවද කියලා මම ඇත්තටම මම දන්නේ නැහැ. එහෙම ඇති. නමුත් ඇත්තටම ෆිල්ම් ඇතුලේ වෙන්න පුළුවන්. අපිට ටිකක් බ්‍රෝඩ් විදිහට හිතුවොත් එහෙම ඒ මොකක්ද ඒගොල්ලෝ කරන්නේ? සිනමාව ඇතුලේ මොකක්ද කරන්නේ? ඒක මේ රූප කියන්නේ ඔය නාට්‍යයක් තියෙනවනේ රූපහානි නාට්‍ය තියෙනවනේ. ඒ ඇතුලේ ඒගොල්ලෝ ඒ හදන්නේ ඒ ප්‍රතිරූපය තමයි. ආදරය කරන විදිහ. මොකද ඒවැය තියෙනවා ආදරය කරන්නකොට හසිනි දාලා තියෙන හැමසෙම ප්‍රේමවන්තයෝ දෙන්නෙක් ඉන්නවා. එක ප්‍රේමවන්තයෙකුටයි ප්‍රේමවන්තියව හම්බ වෙන්නේ. අනිත් කෙනා
බොහොම ඒ කියන්නේ බොහොම ආදරණීයව ඒකට උදව් කරනවා. ඉඩ දෙනවා. ඒ කියන්නේ අර මරාගෙන මැරෙන්න යන්නේ නැහැ. එයාට කිසිම දෙයක් නොලැබෙද්දී ආදරය කරලා සතුට වෙන පැත්ත කරලා සතුට වෙන ප්‍රේමවන්තෙක්වත් හදනවා. ඒකයි අර මම කියන්නේ බැලන්ස් කරලා ඒ බැලන්ස් කරලා ඒ කියන්නේ එතකොට නිතර ඒක බලනකොට ඒතර ආදරය කරන්න ගියාම ඒ පිරිමියා කියන්නේ කවුද මේ රියැක්ට් කරන්නේ කොහොමද කියලා කියන එක ගැන හදලා තියෙනවා. ඉතින් අර ඒ වැඩපිළිවෙල තමයි ලංකාවේ නැත්තේ. හැදෙන්න අවශ්‍යව තියෙන මම හිතන්නේ 2026 අපි බලාපොරොත්තු වෙමු නේද? ඒ වගේ වැඩපිළිවෙලක් රජයේ මැදිහත්වීමෙන් හරි ගොඩ නැගෙන්න නැත්නම් අපේ සමාජයෙන් හරි ගොඩ නැගෙන්න කොහෙන් හරි ඇති වෙන කියලා අමතර ප්‍රශ්නයක් ඔබතුමීට යොමු කරන්න. දැන් අපි කතා කරන්නේ ප්‍රශ්නයේ මැදදී ටිකක් ස්ට්‍රෝං පර්සනැලිටි එකක් තියෙන කාන්තාවක් ඉන්නවා නම් ඕන් දැන් ඊටත් වඩා ස්ට්‍රෝං පිරිමියෙක් එක්ක සම්බන්ධයක් ඇති වුණොත් හරි එහෙම නැත්නම් ඇයට ඉඩ දීලා ඇගේ අදහස් වලට ගරු කරන පිරිමියෙක් ඇයත් එක්ක සම්බන්ධතාවයක් ඇති වුණොත් කොයි වගේ ගැටුමක්ද ඇති වෙන්නේ නැත්නම් ගැටුම් සහගත නැද්ද? ඒකත් හරිම කියන්නේ හරිම සංකීර්ණයි හසිනේ ඒකත්. ඇත්තටම ශක්තිමත් ගැහණියකට මම හිතනවා ශක්තිමත් පිරිමියෙක් ඕනේ. මොකද ශක්තිය කියලා කියන එක කියන්නේ ඉන්ටෙලිජන්ට් කියන්නේ බුද්ධියත් පැත්තෙන් ගත්තත් ශරීර ශක්තියෙන් ගත්තත් ඒ වගේම වැඩ වලින් ගත්තත් ස්කිල්ස් වලින් වලින් ශක්තිමත් කෙනෙකුට ඒක අභිභවන්න පුළුවන් පිරිමියෙක් ඉන්නවා නම් හොඳයි කියලා මම විශ්වාස කරන්නේ. මොකද එතකොට ඒක ඇතුලේ මොකද එයාට සතුට වෙන්නත් තියෙන්න බෑ. මොකද එයාගේ ඉන්ටෙලෙක්ට් එකට ගැහණියගේ ඉන්ටෙලෙක්ට් එකට ගැළපෙන පිරිමියා ඉන්නත් ඕනේ. එහෙම නැතුනොත් එකක් පිරිමියාටත් ඉන්සෙකියුරිටි එකක් එනවා. ගැහණියට අසම්පූර්ණතාවයක් දැනෙන්න ගන්නවා. එතකොට ඒක ඇතුලේ පොඩි ගැටුමක් නිර්මාණය වෙනවා. එතකොට කෙනෙකුට තමන්ට වඩා දුර්වල පිරිමියෙක් එක්කත් ඉන්න පුළුවන් නම් බොහෝ විට දුර්වල පිරිමියාට යම් ඉන්සෙකියුරිටි එකක් එනවා. ඇති වෙන්න පුළුවන්. ඔව්. එතකොට එයාගේ එතකොට පැසිව් ඒ කියන්නේ නැද අපි හිතමුකෝ අපිට ඇග්‍රෙසිව් ගතිය එක විදිහට පැසිව් ඇග්‍රෙසිව් එකක් එන්න ඉඩ තියෙනවා. ඒ කියන්නේ ඒක අපිට පේන්නේ නැහැ ඇග්‍රෙසිව් කියලා. නමුත් එක විදිහකට ඒ කාන්තාවට පීඩාකාරී බවට පත් වෙන්න ඉඩ තියෙනවා. කොහොමද මේ ශක්තිමත් කාන්තාව කසාදය කියලා කියන එක ඇතුළේ ටිකක් ඒගොල්ලන්ට හරීම මම හිතන්නේ අමාරුයි. අර්බුදකාරීත්වය ලංකාව ඇතුළේදී ගොඩනගෙන්නට පුළුවන්. මම හිතන්නේ 2026 වසරේ ප්‍රාර්ථනා කරමු මේ සියලුම ගැටුම් निराකරණය වෙන්න කියලා. දෙවෙනි ප්‍රශ්නයත් ඔබතුමීට යොමු කරන්න කාලය ගියත් අවුරුදු 25ක ගෑනු ළමයෙක් තමයි ප්‍රශ්නේ යොමු කරලා තියෙන්නේ. මම විශ්වවිද්‍යාලයේ අන්තිම අවුරුද්දේ රිසර්ච් එකක් කරන ගමන් මැඩම් ඉන්නේ. ඒක කරන්නේ වෙනත් රිසර්ච් ඉන්ස්ටිටියුට් එකක් එක්ක. මම සුදුයි උසයි වගේම ටිකක් මහතයි. මගේ අම්මා ගෙදරක වැඩ කරනවා. තාත්තා කුලී රැකියා කරනවා. මට අක්කලා දෙන්නයි අයියයි ඉන්නේ. අක්කලා දෙන්නම බැඳලා එයාට බබාලා ඉන්නවා. එයාලා වෙනම තමයි ජීවත් වෙන්නේ. තාත්තා හරියට බොනවා මැඩම්. බීලා ආවම අතීත දේවල් අල්ලගෙන කියවනවා, රණ්ඩු කරනවා, හරියට කුණු හරප කියනවා. අයියා අම්මා එක්ක ගමටම ඇහෙන්න රණ්ඩු කරනවා. ඇත්තටම මට පාරේ බහලා යන්න ලැජ්ජයි මැඩම්. මේ දෙන්නගෙම වැඩ නිසා. මගේ අක්කා තමයි මගේ අම්මා වගේම මගේ ළඟින් ඉන්නේ. එයා තමයි මට ඉන්න හයිය. මට 10 වසරේ ඉඳලා කැම්පස් යනකම්ම affair එකක් තිබුණා. ඒ මගේ ෆස්ට් ලව් එක. අවුරුදු 8ක් තිබුණා පළමු ආදරය. එයාට අපේ ගෙදරිනුත් මට එයාලගේ ගෙදරිනුත් කැමැත්ත ලැබිලායි තිබුණේ. ඒ කැම්පස් ඉන්න අතරේ එයා වෙන කෙනෙක් එක්ක යාළු වෙලා තමයි ඒක නැවතුනේ. මම එයාටත් සමාව දීලා පාඩුවේ හිටියා මැඩම්. එතනින් පස්සේ මට ડિප්‍රෙෂන් හැදිලා කාලයක් මම හිටියා බෙහෙත් කළා. මගේ හොඳම යාළුවෙක් තමයි මගේ ළඟින් හිටියේ. මට යාළුවෝ ගොඩක් නැහැ. ටික දෙනා ඉන්නේ. ඒ අයගෙනුත් ටික දෙනෙකුට විතරයි මම මගේ ප්‍රශ්න කියන්නේ. මගේ හොඳම යාළුවා කැම්පස් ගියාම අපි එකට එක බෝඩිමේ තමයි හිටියේ. මේ අතරේ මට දෙවනි පාරට බොයිෆ්‍රෙන්ඩ් කෙනෙක් හම්බුණා. Facebook එකෙන් තමයි මුණ ගැහුනේ. මට කතා කරන්න කෙනෙක් නැති නිසා කතා කරනකොට තමයි අපි යාළු වුනේ. මම මේක කිව්වා අපේ අක්කට. එයා ගෙදරට කියන්න එපා ටිකක් කල් යාළු වෙලා බලන්න කියලා තමයි මට යෝජනා කරේ. එයා ටිකක් calls message අඩු කෙනෙක්. එහෙම දෙන්නේ නැති තරම්. මට කතා කරන්නෙම නැති තරම්. ඔය අතරේ දවසක මම යාව බලන්න ගියා. පන්සලකදී තමයි අපි මුණ ගැහුනේ. එයා ටිකක් කළු. ඒ හැබැයි සල්ලි තිබුණා එයාට. එතනත් ප්‍රශ්න ගොඩක් වුණා මැඩම්. එයා මාව මගේ හැරියා. එක දවසක් මට දැනගන්න ලැබුණා එයාට වෙන ගෑනු ළමයෙක් ඉන්නවා. යාව තමයි විවාහ වෙන්න යන්නේ කියලා. එයාගෙන් ඇහුවාම එහෙම එකක් නැහැ කියලා කිව්වා. ඒත් එයා ගොඩක් ඊට පස්සේ තව මග අරින්න පටන් ගත්තා. ඒ නිසා අක්කටත් කියලා මම එයාවත් අයින් කරා. මේ හැම එකකීම બ્લોක් කළා. මට ආයමත් සැරයක් මම අසනීප වුණා මැඩම්. දැන් මට සැරෙන් සැරේට අසනීප වෙනවා. ඇත්තටම මට ඕනේ මේ හැමදේම අමතක කරලා හරිම හොඳ ජීවිතයක් ගත කරන්න මැඩම්. මට දැනගන්න ඕනේ මෙතනින් එහාට මගේ ජීවිතය හදාගන්න ඔබතුමියගෙන් උපදෙස් ටිකක් කියලා. ඒක වයස 25යි. 25යි. ඇත්තටම මෙහෙමයි දැන් ඇය උත්සාහ කරනවනේ පාර්ට්නර් කෙනෙක් හොයාගෙන තමන්ට සහකරුවෙක් හොයාගෙන තමන්ගේ ජීවිතය ගොඩනගා ගන්න. මම අන්න ඒ කාරණේ අයින් කරගන්න ඕනේ. බොහෝ විට කාන්තාවෝ
පිරිමියෙක් හරහා තමන්ගේ සුරක්ෂිතතාවය හොයන්න අවශ්‍ය නැහැ කියලා මම හිතන්නේ මේ අද වගේ කාලයක. එයාට ඍජුව මේ ආර්ථිකයත් එක්ක කනෙක්ට් වෙලා යම් ආර්ථික පදනමක් හදාගෙන තමන්ට මිනිස්සෙක් හැටියට ජීවත් වෙන්න ආර්ථික ගොඩනගා ගන්න පුළුවන්. එයාට අවුරුදු 25ක් දැන් රැකියාවක් කරලා වෙන්න පුළුවන්. පුංචි බිස්නස් එකක් කරලා වෙන්න පුළුවන් නම් එහෙම පුළුවන්. නැත්තම් වෙන්නේ තමන්ගේ ජීවිතේ සුරක්ෂිත කරගන්න හොයන පිරිමියා. හොයන්න ගියාම තමන්ගේ අසරණකමට තමන්ගේ දුප්පත්කමට මිනිහෙක් හොයන්න ගියාම වෙන්නේ එතකොට ඒ මෙයාගේ පාට හින්දා ඒකට සුදු හින්දා ඒ මොකට හරියන කෙනෙක් තමයි හම්බෙන්නේ. එතකොට අර පුද්ගලයෙක් හැටියට පෞරුෂයක් ගොඩනැගිලා ඒ පෞරුෂය හොයාගෙන යන සහකරුවෙන් නෙවෙයි යට හම්මුණ ගහන්නේ. ඒතර මම හිතන්නේ දැන් ඔය සහකරුවෝ හොයන එක නවත්තලා තමන්ගේ ජීවිතය ආර්ථික වශයෙන් ගොඩනගනවා නම් හොඳයි කියලා තමයි මම හිතන්නේ යෝජනා කරන්නේ. මොකද දැන් ඔය හම්බෙච්ච පිරිමි නැත්නම් අම්මගේ ජීවිතය අසාර්ථක වෙලා තියෙනවා. දැන් අයියා පිරිමියෙක් හැටියටනේ. ඒතකොට තාත්තා බොනවා. ඒතකොට අයියා කෑ ගහනවා අම්මත් එක්ක නඩුව. ඒතකොට දැන් පිරිමි තේරෙනවනේ. මේ සමාජයේ මම හිතන්නේ දුප්පත් වෙනකොට පල්ලෙහාම අඩියට යනකොට බොහෝ විට පිරිමි වගකීම් දරනවා හරිම අඩුයි ඒ ගම්වල. පිරිමි බිබී ඇවිදිනවා ගැහණු තමයි අදින්නේ පවුල් ටික. ඒතකොට ඒ දුකක් ඉඳලා. ඒතකොට ඒ දුකටම යන්නේ නැතුව තමන් ආර්ථිකව ගොඩ නැගුණාට පස්සේ ඒතකොට ඊළඟ ලේයර් එකෙන් තමයි ඇයට පිරිමියෙක් හම්බ වෙන්නේ. ඉස්සෙල්ලා තමන් ආර්ථිකය ගොඩනගා ගන්න එක තමයි මම ඇයට යෝජනා කරන්නේ. හොඳයි. ඇයට ඇගේ ජීවිතේ මම හිතන්නේ ප්‍රාර්ථනා කරපු විදිහටම බොහොම හොඳ ශක්තිමත් ජීවිතයක් ලැබෙන්නට කියලා ප්‍රාර්ථනා කරන ගමන් අද ස්මාර්ට් ලේඩි කතා බහෙන් සමුගන්නයි සූදානම් වෙන්නේ. ඉතින් මතක් කරනවා ඔබටත් මේ වගේම ඔබේ ගැටලු යොමු කරන්නට පුළුවන් අපිට ස්මාර්ට් ලේඩි ගෲප් එකට, ඒ වගේම තමයි Facebook page එකට වගේම WhatsApp අංකයටත් ඔබට ඔබේ ගැටලු යොමු කරන්න පුළුවන්. බෙහෙවින්ම ස්තුතියි ඔබතුමීට අද දවසේ අපිත් එක්ක සම්බන්ධ වුණාට. ඉතින් ගිහින් එන්නම් ඔබට 2026 වසර සුබම වේවා.